සුබ දවසක් කියල පිළිගන්නවා ඔයාල සියලු දෙනාම අතත් අපේ ලන් ෆිචර් YouTube චැනල් එකට ඔන්න ඉතින් අදත් ඔයාලට වැදගත්වන වීඩියෝ තමන් අරං වෙලතියෙන් යාලුවනේ අපි හැමෝටම එදිනදා වැඩවලදි PDF එක වැඩ කරන්න සිද්ධ වෙනවා. හැබැයි තියෙන ලොක්කුම ප්‍රශ්නය තමයි අපිට ඕන විදියට PDF එකක් එඩිට් කරගන්න ගියොත් ගොඩක් වෙලාවට සල්ලි කියලා සොෆ්ට්වෙයාර් ගන්න සිද්ධ වෙනවා. ඒත් අද මම ඔයාලට ගෙනාවේ ඒකට නියම විසඳුමක්. කිසිම ගාස්තුවක් නැතුව PDF එඩිට් කරන්න වගේම තවත් වැඩ ගොඩාක් ලේසියෙන්ම කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ JOPDF කියන්නේ. අද වීඩියෝ එකෙන් බලමු මේකේ තියෙන විශේෂ වාසි මොනවද සහ කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම පෙන්නන්න මේ JOPDF එක අපි කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් මේක ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක මම ඔයාලට ලින්ක් එකක් විදියට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක ඉන්ස්ටෝල් කරන්න හරිම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට සොෆ්ට්වෙයාර් එක ළඟට ගිහිල්ලා ක්ලික් කරලා මෙන්න මේ විදියට ඉතාම පහසුවෙන් මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. බලාගන්න පුළුවන් විනාඩි 2කටත් අඩු කාලයකින් මේක ඉන්ස්ටෝල් කම්ප්ලීට් වුණා. ඉතින් ඊට පස්සේ ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ විදිහ අයිකන් එකක් ක්‍රියේට් වෙනවා. අපිට කරන්න තියෙන්නේ එතනට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඩබල් ක්ලික් කරන්න. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ JOPDF එකේ තියෙන වාසි මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි මේක 100%ම ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක්. මේක කිසිම හිඩන් කොස්ට් එකක් නැහැ. ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දෙවෙනි කාරණාව තමයි මේකෙන් PDF එකක් ඕපන් කරලා ඒකේ තියෙන ටෙක්ස්ට් එකක් මකලා අපිට අලුත් ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් ඔයාලට ඒක කරගන්න විදිය. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන open PDF සහ create PDF කියලා තියෙනවා. ඉතින් ඔයාලා ළඟ තියෙන PDF එකක් එඩිට් කරගන්න ඕන නම් ඔයාලා දෙන්න ඕන මේ open PDF කියන එක. අපි මෙන්න මේකෙන් PDF එකක් දීලා බලමු. මම මෙන්න මේ විදියට PDF එකක් ඕපන් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන මුලින්ම තියෙනවා view කියලා ඔප්ෂන් එක. ඊට පස්සේ තියෙනවා edit කියලා ඔප්ෂන් එක. ඉතින් ඔයාලට මෙන්න මේ view කියන ඔප්ෂන් එකේදී පුළුවන් වෙන්නේ PDF එක view කරගන්න විතරයි. ඉතින් ඔයාලට මේ PDF එක edit කරන්න ඕන නම් ඔයා මෙන්න මේ edit කියන ඔප්ෂන් එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් එක තියෙන තැනට ගියාට පස්සේ දැන් අපි හිතමු මට ඕන මෙන්න මේ ටෙක්ස්ට් එක අයින් කරලා එතෙන්ට වෙන ටෙක්ස්ට් එකක් දාගන්න. ඔයාලට සරලව කරන්න තියෙන්නේ කර්සර් එකේ එතෙන්ට අරන් ගිහිල්ලා එතන ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අවශ්‍ය කොටස සිලෙක්ට් කරලා backspace ගහන්න. දැන් ඔයාලට කැමති දෙයක් ටයිප් කරන්න පුළුවන් මෙතන. දැක්ක නේද? ඉතාම පහසුවෙන් ඔයාට මේ විදිහට ඕන දෙයක් ඕන ටෙක්ස්ට් එකක් එඩිට් කරගන්න පුළුවන්. අපි හිතමු ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා බෝල්ඩ් කරන්න ඒ වගේම කැමති විදිහට ඔයාට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ PDF එක මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක හරහා ලේසියෙන්ම ඔයාට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේකේ තියෙන ඉන්ටර්ෆේස් එක ගැන. මේක හරියට නිකන් MS Word වගේ පිට ටෙක්ස්ට් එඩිට් කරද්දි කැමති ෆොන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේනවා මෙන්න මේ tools තියෙන විදිය. හරිම ලේසියෙන් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් ඔයාට මෙන්න මේකේ ෆොන්ට් එක වෙනස් කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට අවශ්‍ය කොට සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් එන මේ වින්ඩෝ එකේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆොන්ට් එක මාරු කරගන්න. දැක්ක නේද? ඒ විදිහට ඔයාලට කැමති ෆොන්ට් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ ඔයාලට කැමති විදිහට alignment එක හදාගන්න. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් අකුරු bold කරගන්න, italic කරගන්න, underline කරගන්න මේ වගේ ඔයාට අවශ්‍ය ඕනම දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම අකුරු වල ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න වගේ ගොඩාක් දේවල් මේකෙන් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ඔයාගේ PDF එකට අලුතින් ෆොටෝස් එකතු කරගන්න වගේම තියෙන ෆොටෝස් අයින් කරලා ඒව රිප්ලේස් කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් පෙන්නන්න ඒක කරන විදිය. මේ විදියට ඔයාට අවශ්‍ය ඉමේජ් එක සිලෙක්ට් කරලා අපිට ඉමේජ් එක අවශ්‍ය නැත්නම් ඒක ඩිලීට් කරලා ඔයාට පුළුවන් අලුතින් ඉමේජ් එකක් ඇඩ් කරගන්න. ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ add image කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මේ විදියට ඔයාගේ ඉමේජ් එකේ එන්න ඕන තැනින් මෙන්න මේ විදියට බොක්ස් එකක් ඇඳලා මෙන්න මෙහෙම ඔයාට අවශ්‍ය ඉමේජ් එක සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. දැක්ක නේද? ඔයාගේ ඉමේජ් එක
ඉතාම පහසුවෙන් ඇඩ් කරගන්න පුළුවන් මේ විදියට. ඉතින් ඊළඟ වැදගත් කාරණාව තමයි අපිට පුළුවන් මේකට ලින්ක් එකක් ඇඩ් කරන්න. එතකොට කාට හරි පුළුවන් ඒ PDF එක යවුවට පස්සේ ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය වෙබ්සයිට් එකකට හෝ වීඩියෝ එකකට යන්න පුළුවන්. ඉතින් මම දැන් පෙන්නන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදියට මුලින්ම ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට add text කියන එකට ගිහිල්ලා ඒක ක්ලික් කරලා text එකක් type කරගන්න ඕන. මම මෙතන දෙනවා click here කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ link කියන එකට ගිහිල්ලා එතනින් add link ගිහිල්ලා මෙන්න මේ click here කියන එක උඩ කොටුවක් ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඔයාලා කලර් එක කැමති කලර් එකක් දීලා මම දෙනවා කොළ පාට. එතනින් මම මෙතන දෙන්නේ මගේ YouTube channel එකේ link එක. ඊට පස්සේ ඔයාලට තියෙන apply කරන්න. ඉතින් ඒ විදිහට ඔයාලා මේ changes ටික කරලා මෙන්න මෙතන file ගිහිල්ලා save දුන්නොත් එහෙම ඔයාලා edit කර කර හිටපු PDF එකෙම ඒ විදිහටම save වෙනවා. save as කියලා ගිහිල්ලා දුන්නොත් එහෙම ඔයාලගේ අලුත් PDF එකක් create කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් මම දෙනවා PDF edit කියලා මම ඒක save කරනවා. හරි. දැන් අපි බලමු මේ PDF එකට ගිහිල්ලා. දැක්ක නේද? අපි ඇඩ් කරගත් image එක සහ link එක තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ link එක උඩට ගියාට පස්සේ මේ විදිහට cursor එක වෙනස් වෙනවා. අපි දැන් බලමු මේ ක්ලික් කරලා. දැක්කද? මගේ YouTube channel එකට ඒ link එක ක්ලික් කරාට පස්සේ ගියා. ඉතින් මේක තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි ඔයාගේ PDF එකේ ආරක්ෂාවට password එකක් මේකේ දාන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් අයට වැදගත් වෙන දෙයක්. මොකද ඔයාගේ PDF එකේ ඔයා යවන කෙනා විතරක් දකින්න ඕන දෙයක් තියෙනවා නම් ඒ කෙනාට password එක දීලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට PDF එක ආරක්ෂා සහිතව ඕන කෙනෙක් අතර share කරන්න. ඉතින් අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ protect කියලා තියෙනවා. මෙන්න මේ encrypt කියන එක උඩ ඔයාලා ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මේ open password කියන එකට ගිහිල්ලා ඔයාලට කැමති password එකක් මෙතෙන් type කරගන්න ඕන. අපි දෙමු 1 2 3 4 capital R කියලා. ඊට පස්සේ මෙතනින් apply කරන්න විතරයි ඔයාලට තියෙන්නේ. ඊට පස්සේ මම එතන save කරගන්නවා. දැන් අපි බලමු මේක open කරලා. දැක්ක නේද? ඔයාගෙන් ඉල්ලනවා password එක ඇතුළත් කරන්න කියලා. අපි මුලින්ම වැරදි password එකක් ගහලා බලමු. මම දුන්නේ 1 2 3 4 R කියලානේ. දැන් අපි ගහලා බලමු 1 2 WE කියලා. අන්න. දැන් අපි බලමු මේක open වෙයිද කියලා. අන්න දැක්ක නේද? check your password. එහෙම open කරන්න දෙන්නේ නැහැ. ඉතින් දැන් අපි හරි password එක ගහමු. දැක්ක නේද අපි PDF එක open වුණා. ඉතින් මේක ගොඩක් වැදගත් ෆීචර් එකක් ඔයාලට. ඉතින් ඒ වගේම තවත් මේකේ තියෙන වැදගත් ෆීචර් එකක් තමයි ඔයාලට පුළුවන් PDF එකේ size එක වැඩි නම් මේක compress කරගන්න. මෙන්න මේ මෙතන තියෙන compress එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ quality එක loss වෙන්නේ නැතුව size එක අඩු කරගන්න. ඉතින් ඒවත් ඔයාලා try කරලා බලන්න. ඉතින් මම හිතනවා මේක ඔයාලා ගොඩක් දෙයකට වැදගත් වෙන software එකක් කියලා. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේකේ තවත් features ගොඩක් තියෙනවා. ඒවා try කරලා බලන්න. හරිම lazy interface එකක් තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ ඉල්ලනවා Learn Future YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙයි. අදට ඔයාලගෙන් සමුගන්න. සුබ දවසක්.